අවුරුදු 5000කට කලින් වුණු මිනීමැරුමකට සම්බන්ධ නඩුවක් ගැන තමයි අද කතා කරන්නේ. කතාව පටන් ගන්නේ ඕස්ට්‍රේලියා ඉතාලි බෝඩරයට ආසන්න වෙන්න. 1991 වර්ෂයේ එරිකා සහ හෙල්මට් කියන දෙන්න හයිකින් කරමින් යනවා ඇල්ප්ස් වල. ඉතින් ඔය අතර හිමාස්සේ මිනි ශරීරයක් පේන්න ගන්නවා. ඒත් ඒ දෙන්න හිතුවේ නෑ මේ තමයි ලෝකේ පැරණිම අන්සෝල් මර්ඩර් වික්ටිම් එක කියලා. මේ ඉන්නේ අවුරුදු 5300කට කලින් ශරීරයේ පිටිපස්සේ ඊතලයක් වැදිලා මරණයට පත්වුණු පුද්ගලයෙක්. ඒත් වැදිච්ච ඊතල කතාව හොයාගන්නේ ඊටත් අවුරුදු 10කට පස්සේ. ඒ කියන්නේ 2001 වෙච්ච විමර්ශන කටයුතු වලදී. ඔට්ස්ටිල් ඇල්ප්ස් වලින් ඔහුගේ ශරීරය හොයාගත නිසායි ඔට්සි කියන නම වැටුනේ. ඔට්සිගේ දේහය ප්‍රදර්ශනය කළේ දකුණු ටිරෝල් පුරාවිද්‍යා කෞතුකාගාරය. ඉතින් ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇලෙක්සැන්ඩර් හෝන්ගේ මූලිකත්වයෙන් තමයි මොහුගේ මරණය සම්බන්ධ විමර්ශන කටයුතු සිදු වුණේ. සාමාන්‍යයෙන් නඩුවක් අවුරුදු 20ක් 30ක් පානුලනට මේ වගේ අවුරුදු 5300ක නඩුවක් විසඳනවා කියන එක ඒ වෙලාවේ නම් හෝන්ට පිස්සුවක් වගේ දැනෙන්නේ නැති. කොහොම හරි හෝන්ගේ විමර්ශනවලදී හොයාගත්ත මේක මිනී මැරුමක් බවට. ඔට්සිට ඊතලෙන් බෙදලා තියෙන්නේ බොහෝ දුරට මීටර 30 කිනා. ඒ කියන්නේ අඩි 100ක පමණ දුරක ඉඳන්. ඉතින් මේක සමීප සම්බන්ධතා ඝාතනයක් නෙවෙයි කියලා එකෙන් ඔප්පු වෙනවා. අනික ඔට්සි මැරෙන්න කලින් ගත්ත ආහාරය ටිකක් බර ආහාරයක්. එළුමස් තමයි ආහාරට ගෙන තිබ්බේ. ඒ කියන්නේ එයාට ඒ වෙලාවේ විශේෂ අවශ්‍යතාවයක් තිබිලා නැහැ කොයි හරි යන්න. තවත් තීරණාත්මක සාක්ෂියක් ලැබුණේ ඔට්සිගේ දකුණු අතේ ඇති වෙච්ච තුවාලයෙන්. ඒ තුවාලය ඔහුගේ ඝාතනය වෙන්නේ දිනකට හරි දින දෙකකට කලින් වෙච්ච බොහෝ විට සටනකදී ඇති වෙච්ච තුවාලයක් විදියටයි විද්‍යාඥයෝ ඒ විමර්ශනය කරපු කට්ටිය කියන්නේ. ඒ තුවාලය ඇති වුණේ තමන්ව ආරක්ෂා කරන්න ගිහින් වුණු තුවාලයක් විදියට. උදාහරණයකට ඔයාට පිහෙන් කවුරු හරි අනින්නේද්දී ඔයා ඒ පිහෙන් අනින්න එන කෙනාව තල්ලු කරනකොට ඒ පිහියටම ඔයාගේ අත කැපෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි එතන වෙලා තියෙන්නේ. කොහොම හරි දැන් මුහුණට මුහුණ සටන් කිරීමෙන් ඔට්සි එක්ක ජයග්‍රහණය කරන්න බැරි බව දැනගෙන ඔට්සිගේ ඝාතකයා හොරලා ආසේම කන්දට ඇවිල්ලා එයාට ඊතලෙන් විදින්න ඇති කියලා තමයි කියන්නේ. කොහොම හරි දැන් එයා දැන් මල්ලා ගිහින් හරි එයා ඒ කියන්නේ ඔට්සිගේ ආම්පන්න හොරකම් කළා නැහැ. ඒ කියන්නේ වෙනත් හේතුවක් අරමුණු කරගෙන තමයි මරන්නේ. ඒ කියන්නේ වෛරයක් වෙන්න පුළුවන්, ඊර්ෂ්‍යාවක් වෙන්න පුළුවන්, මොකක් හරි. මේ අපරාධය ගැන මම මොකක්ද හිතන්නේ කිව්වොත් ඔට්සි කියන්නේ ඇනටෝලියා වලින් ආපු කෙනෙක්. ඇනටෝලියා කියලා කියන්නේ වර්තමානයේ තුර්කි ප්‍රදේශයේ ඔය ඒ තුර්කියේ ඒ ප්‍රදේශේ තමයි පැරණි ගොවි පරම්පරාවල් බිහි වුණේ. ඒත් මෙයා ඒ ගොවි පරම්පරාවෙන්ම බිහි වුණා කියලා කියන්නත් අමාරුයි. මොකද මෙයාට දඩයන් කිරීමේ හැකියාව තියලා තියෙනවා කියලා විද්‍යාඥයෝ මත පළ කරනවා. ඒ කලින් විද්‍යාඥයෝ හිතුවේ මෙයා සෙන්ට්‍රල් ආසියා කියලා. කොහොමද මෙයා නියුලිතික් ජිනෝමයකට කියන්නේ නවශිලායුගයේ ජිනෝමයකට තමයි අයිති වුණේ. එයාට ඒ වෙලාවේ දැන් ඊතලයේ වැදුනට පස්සේ එයාගේ ශරීරයෙන් ඒ ඊතලය අරගෙන තියෙනවා ඒ ඝාතකයා. ඒ කියන්නේ එයාගේම කණ්ඩායම එයාගේම වංශය කෙනෙක් තමයි මරන්නේ නැත්තේ. ඒ හින්දා එයාගේ නම ගෑවේවි කියන සැකය නිසා ඊතලය ගලවගෙන ගිහින් එවිඩන්ස් කවර් කරා වෙන්න පුළුවන්. සමහර විට ඔට්සි කියන්නේ ඒ වංශයට ද්‍රෝහිකමක් කරලා පිටුවහල් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. මොකද හොඳ ප්‍රොටෙක්ෂන් කිට් එකක් එක්ක තමයි එයාගේ අලුත් මාර්ගයක ගමන් කරන්නේ. ඉතින් ඒ වෙලාවෙත් තමයි මේ වගේ ඝාතනයක් වුණේ කියලා කියන්නත් පුළුවන්. එක්කෝ එයාගේ ජීවිතේ සැක්‍රිෆයිස් කරා. මොකද හැමදේම ඒ කියන්නේ එයාගේ ප්‍රොටෙක්ෂන් කිට් එකත් ඒ වෙලාවේ නැති වෙලාවත් ඒ හැමදේම නීට් එකට තිබිලානේ. එයා එතකොට එයා දන්නවා එයා මැරෙන්න යනවා කියලා. නැත්තම් එයාට හොඳ ප්‍රොටෙක්ෂන් කිට් එකක් තිබිලා එයාට ඕන තරම් chance එක තිබ්බ එයාට ඩිෆෙන්ස් කරන්න. ඉතින් මැරෙන බව දැන අන්තිමට එයාගේ අවසන් භෝජනය ගත්ත කියලා හිතන්නත් පුළුවන්. ඉතින් අනිත් එක මෙයාගේ ශරීරයේ විවිධ සලකුණු ගොඩක් තිබුණා මේ වගේ මේ චාරිත්‍රයන් වලට අදාළව. ඉතින් ඔහුගේ මරණය අදටත් අපි රහසක්. මේ ගැන තවත් ඉස්සරහට කතා කරන්න ඕනේ. මොකද මේ දැන් හම්බෙච්ච මමිය සම්බන්ධව ශාපයක් ගැන කතා කරනවා. ඒ කියන්නේ ඒකෙදි කැනින් කරපු අය මෙරිච්ච කතාවක්. ඉතින් ඒ ගැන ඉස්සරහට කතා කරමු. කොහොම හරි ඔට්සි කියන්නේ මිනිස් ජීවිතයේ කෙටි මොහොතක් ගත කරපු කෙනෙක්. ඒත් ඔහුගේ මරණය සමගම ඔහුගේ පැවැත්ම සදාකාලික කතාවක් වුණා කියලා තමයි මම හිතන්නේ. ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න පහලින්. ඉතින් ඉස්සරහට channel එකේ මොන වගේ content ද ගේන්න ඕනි කියන එකත් පහලින් කමෙන්ට් කරන්න.
So this was the Echoes of Truth, where the past whispers and we'll listen.